ඒ දුටුගැමුණු රාජ වංශයයි මහා තූපයක් ඉදි කරන්නට යත්න දරණ මොහොතයි. තෙලඹු ගසට අධිග්‍රහිත වූ සුන්දර දේවතාව ඇයයි. ඇය ස්වර්ණමාලිය නම් විය. විමානයෙන් ස්වර්ණමාලිය බසින්න ගාමිණී අබය මහා නිරිඳුගේ උතුම් ස්වර්ණමාලිය මන් ස්වර්ණාලිය වෙම්. පැනදර වේදිකාවේ ඇසුණු සොඳුරු ගී නාදයක් පසු කලෙක විවිධ වේදිකාවන් ජය ගනිමින් ඇගේම ගීතයක් ගයන්නට වුණා. මනු මිමිතුන් සහ ඇයගේම ගීතයක් අද වේදිකාවේ ගයන්නට සූදානම්. ගීතයේ සංගීතය ආචාර්ය සමන් පනාපිටිය මහතා විසින් සොඳුරු ගී පබදුව රත්නශ්‍රී විජේසිංහයන්. Up next, we are invited a deeply personal space of artistry as Manuma Vitumsa steps into this spotlight. Today, she gives us with something truly extraordinary, the presentation of her very own original song, Swarnamalimang. To witness an artist perform their own creation is to watch a dream take flight in real time. Listen closely, you are about to hear the soul of an artist captured in song. Please open your hearts and give a resounding welcome to Manumi Vitumsa.